අද මම කතා කරන්නේ IMDb දර්ශකයේ ඒකක 9.1ක් ලබාගත් ලෝපුරා ප්‍රේක්ෂකයන් සංවේදී කළ මූවි එකක් වන 777 චාලි චිත්‍රපටය ගැන. මූවි එක පටන් ගන්නකොට පාළු ගෙදරක් පෙන්නනවා. එතන කූඩු ගොඩක බලු පැටව් හිර කරලා. ඒ වගේම ඇතුළේ තියෙන මේසෙ පුරාම එක එක බෙහෙත් හා ඉන්ජෙක්ෂන් වර්ග තියෙනවා. කවුරු හරි එතන දරුණු රහස් දෙයක් කරනවා. එතන තියෙන යකඩ කූඩුවක බලු පැටියෙක් හිර කරලා. මේ බලු පැටිය කොහොම හරි කෝඩුවෙන් එළියට ඇවිත් ඒ ගෙදර ජනේලෙත් කඩාගෙන එළියට ගියා. ඉතින් මේ එළියට ආපු බලු පැටියා කඳු කැලෑ පාරවල් පහු කරගෙන දිගටම ගියා. එයා වැස්ස තෙමුණා, අවුවට පිච්චුණා. එයාට බඩගින්න දැනුණත් කවුරුත් කෑම නම් දුන්නේ නැහැ. ඒ හින්දා තනියම Tamanට ඕන දේවල් ගන්න මේ පුංචි බව්ව දක්ෂයෙක් වුණා. මීළඟට මෙයා අයිස් ගොඩක් උඩ සෙල්ලම් කරනවා පෙන්නනවා. පේන විදියට මෙයා සීතල අයිස් වලට ගොඩක් කැමතියි. එතනින් එළවන මේ බලු පැටියා මයිසෝර් කියන කොලනි ගම්මානයට ඇතුල් වෙනවා. මීළඟට බාගෙට කෑම කාලා හැමතැනම දාපු කිලුටු බිත්ති තියෙන අපිරිසිදු ගෙයක් පෙන්නනවා. මේ ගෙදර ඇඳේ නිදාගෙන ඉන්න කෙනා තමයි අපේ කතාවේ ප්‍රධාන චරිතය. ඔහුගේ නම තමයි ධර්මා. මෙයාට හැමදාම නරක හීන පේන නිසා කවදාවත් හරියට නිින්දෙන් නැගිට්ටේ නෑ. හැමදාම බය වෙලා තමයි නැගිට්ටේ. තමන්ගේ මතය විතරක් හරි කියලා හිතන මෙයා ගොඩක් දඩබ්බර දරදඩු කෙනෙක්. ධර්මට අනෙක් මිනිස්සු කියන දේවල් නම් සත පහකට වැඩක් වුණේ නෑ. ගමේ ෆැක්ටරි එකක මෙයා වෙල්ඩ කෙනෙක් විදියට වැඩ කළා. ධර්ම තනියම තමයි ජීවත් වුණේ. ඒකට එයත් එක්ක වැඩ කරන අනෙක් අය හිතුවේ ධර්මට පිස්සු කියලා. ඒත් කවුරුත් ඒ ගැන ඔහුට මූණට කියන්න බය වුණා. ෆැක්ටරි එකට හැමදාම වැඩට එන දක්ෂ සේවකයා ධර්මා. ඒ නිසා ගොඩක් අය ඔහුගේ යටතේ වැඩ කළා. ඒ ධර්මා එයාගේ යටතේ ඉන්න අයට සැලකුවේ නම් හොඳටම බැනලා. දවසක් වැඩ ඇරලා ගෙදර එන ධර්මව ගමේ කට්ටියක් එනවා මුණ ගැහෙන්න. අද ගමේ තියෙන මියුසිකල් ෂෝ එකට විරුද්ධව කතා කරන්න එන්න කියලා ධර්මගෙන් එතන හිටපු වයසක මිනිස්සෙක් ඉල්ලීමක් කරනවා. ඒ ධර්මා මේ කට්ටිය කියන දේ සතපාකටවත් ගණන් ගන්නේ නැතුව ගේ ඇතුළට යනවා. කොමාරේ එදා රෑ මේ මියුසිකල් එක පටන් ගන්නවා. ඒකේ සද්දෙට ගමට ආපු මේ පුංචි බලු පැටියත් බය වෙලා කෑ ගහනවා. ෂෝ එකේ සද්ද නිසා දැන් ධර්මට නිින්ද යන්නෙත් නෑ. බැරිම තැන ඔහු තරහින් ෂෝ එකට ගිහින් බෑන්ඩ් එකට ගහලා කට්ටියව පැන්නුවා. එදා තමයි මුල්ම වතාවට මේ බලු පැටියා ධර්මව දකින්නේ. මෙයා දැන් ධර්මගේ පස්සෙන් ගේ ගාවටම ආවා. ඊට පස්සේ ධර්මගේ ළමා කාලය පෙන්නනවා. එක දවසක් අම්මයි තාත්තයි නංගි ධර්මව ගෙදර තියලා දුර ගමනක් ගියා. ගෙදරින් ගියපු කට්ටිය ඒ වැඩේ අවසන් වෙලා ආයෙත් ගෙදර එන්න පිටත් වුණා. එදා හොඳටම වහිනවා. අවාසනාවට පාරට පැනපු බල්ලෙක් නිසා කායක පාරෙන් පැනලා හෙලකට පෙරළුණා. ධර්මගේ පවුලේ හැමෝම ඒ අනතුරෙන් මැරෙනවා. ටීවී බලලා සතුටින් කාලය ගත කරපු මේ ධර්මා පවුලේ අය නැති වුණ දවසේ ඉඳන් ගොඩක් දරුණු චරිතයක් වුණා. ධර්ම දැන් කොච්චර නපුරොයිද කියනවනම් ගමේ ගෑනු ළමයින්ව බය කරලා බත් කවන්නත් පෙන්නුවේ ධර්මව. ඒ ළමයි